අපි අද බලමු ඔබ මීට කලින් දැකලා නැති නමුත් ලෝකයේ තිබෙන වෙනස්ම විදිහේ ගංගාවල් ටිකක්. අංක 1 මිල්ක් රිවර් මොංගෝලියාවේ බටහිර ප්‍රදේශයේ සගාන් ගෝල් නම් මේ ගංගාවේ ජලය කිරි සුදු පැහැයක් ගනී. මේට ජලය ලැබෙන්නේ අසල ඇති විශාල ග්ලැසියර දියවීමෙන්. ග්ලැසියර දියවන විට ඒවායේ ඇති ගල් කුඩු සහ ඉතා සියුම් රොන් මඩ ජලයට මිශ්‍ර වී. එම රොන් මඩ නිසා ජලය තද කිරි පැහැයක් ගනී. අංක 2 රියෝ ටින්ටෝ බෙම ගංගාවේ ජලය රතු පැහැයක් ගනී. ඒට හේතුව වන්නේ වෙම ගංගාව අසල වසර දහස් ගණනක සිට පතල් කැනීම් සිදුවී. ජලයේ අධික ලෙස යකඩ එනම් අයන් සහ අනෙකුත් ලෝහ වර්ග මිශ්‍ර වීම නිසා ජලය තද රතු හෝ තැබිලි පැහැයක් ගනී. මේ ඉතා ආම්ලික ජලය සහිත ගංගාවකි. අංක 3 රියෝ නීග්‍රෝ බෙම ගංගාවේ ජලය කළු පැහැයක් ගනී. මෙම ගංගාව බ්‍රසීලයේ පිහිටා ඇත. ඇමසන් වනාන්තරයේදී පවා මෙම ගංගාව දැක ගන්න පුළුවන්. වනාන්තරයේ ඇති ශාකපත්‍ර සහ ලීකොඩ දිරාපත් වීමේදී පිටවඩ ටැනින් රසායනය නිසා ජලය තීක් හටමින් තද කළු පැහැයක් ගනී. මේ ලොව විශාලතම කළු ජලය සහිත ගංගාවයි. අංක 4 කානියෝ ක්‍රිස්ටල්ස් මෙම ගංගාව ඔබට කොලොම්බියාවේදී දැක ගන්න පුළුවන්. මෙම ගංගාවේ විශේෂත්වය වන්නේ මෙහි ජලය විවිධ වර්ණවලින් ඔබට දැක ගන්න පුළුවන්. මේ ලොව ලස්සනම ගංගාව ලෙස හඳුන්වයි. මෙහි රතු, කහ, කොළ සහ නිල් වර්ණ ඇතිවන්නේ ජලපතුලේ වැඩෙන මැකරීනියා ක්ලැවිගේරා නම් සුවිශේෂී ජලජ ශාකය නිසයි. තවත් මේ වගේ වටිනා වීඩියෝස් ඉදිරියටත් නරඹන්න අපගේ පේජ් එක